හැබැයි මේ දැන් ප්‍රශ්න ඇතින දැන් ට්‍රීවිල් බයික් කියන එක ඒවා මේ ගොඩක්ම සෑහළු වාහන. සාමාන්‍යයෙන් මේ ලොකු චාර්ජ ශක්තියක් ආවත් මේ බර අඩු නිසා සාමාන්‍යයෙන් මේ අපිට ඇඟේ අයින් කොහොම හරි නවත්ත ගන්න පුළුවන් හදිස්සියකදී මේ ඒ කියන්නේ පාලනය කරන්න පුළුවන් වේගකින් ගියොත්. හැබැයි මේ දැන් රෝද 3 එහාට ගියොත් ඒ කියන්නේ රෝද 4කට වගේ ගියාට පස්සේ ඔන්න ඔය මේ කියන්නේ අපිට මේ අපේ ඇඟෙන්ම කියන්නේ අපිම විතර සම්පූර්ණයෙන්ම බලය යොදලා මේ බ්‍රේක් නැත්තම් තිරිංග යොදන්න ගියොත් ඇතනෝ අපිට මේ රියදුරාට වෙන වෙහෙස මහන්සිය වැඩි. කියන්නේ හැම වෙලාවෙම මේ රෝද 4ක බ්‍රේක් තමන්ගේ ඇඟේ බලයෙන් තමයි යොදන්න ඕනේ. අපිට දැන් හිතන්න පුළුවන් මේ රියදුර මොකක් හරි අසනීප තත්ත්වයකට හිටියොත් නැත්තම් හදිසි අවස්ථාවක ඒ වගේ අසනීප තත්ත්වය කියන්නේ ලොකු බලයක් තමන්ගේ යොදන්න හැකියාවක් නැහැ. ඒ වගේ අවස්ථාවක ඉන්න පුළුවන් ඒ කියන්නේ කාන්තා සහ පිරිමි පාර්ශ්වය දෙකටම. ඒ වගේම මේ දැන් කාන්තා පාර්ශ්වය සලකුණු දැන් පිරිමි පාර්ශ්වයට කොහොම හරි මේ ඔය බ්‍රේක් පැඩල් එක උඩ නැගලා හරි නවත්ත ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හැබැයි මේ දැන් රෝද 4ක් කියලා කියද්දි ඔය මෝටර රථත් අයිති නේ. කියන්නේ සෑහළු මෝටර රථත් අයිති. හැබැයි ඔය මෝටර රථත් කාන්තා පාර්ශ්වයත් පාවිච්චි කරනවා. ඒතකොට රියදුරියන් විදියටත් ඉන්නවා. එතකොට මේ ඒ වගේ අයට දැන් ලොකු ආයාසයක් බලයක් යොදන්න අපහසු නම් අනිවාර්යයෙන්ම අන්තරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩිනේ. අන්න ඒක නිසා මේ ඔන්න ඔය කාරණේ සලකලා බලලා නැත්තම් ආරක්ෂාව වැඩි කරන්න තමයි මෙන්න මේ බ්‍රේක් පැඩල් එක සහ මේක කියනවා බ්‍රේක් පැඩල් එක. ඒකින්නේ සාමාන්‍ය අපි දන්නවා බ්‍රේක් පැඩල් එකක් තියෙනවා. බ්‍රේක් පැඩල් එක සාමාන්‍යයෙන් මේ ඔය සෑහළු වාහන සම්බන්ධ නැත්නම් බයික් ට්‍රීවිල් වල වගේ සෙට් වෙන්නේ කෙලින්ම මාස්ටර් පොම්ප් එක. ඒ කියන්නේ මෙන්න මේකට මාස්ටර් සිලින්ඩර් එකට තමයි සාමාන්‍යයෙන් සෙට් වෙලා තියෙන්නේ. හැබැයි මේ පරණම රෝද 4 වාහනයක වුණත් නැත්නම් දැන් අලුතෙන් එන වාහනයක වුණත් ගොඩක් දුරට මෙන්න මේ වගේ මේ මාස්ටර් සිලින්ඩරේ සහ පැඩල් එක අතර මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මොකද්ද මෙන්න මේ ඩ්‍රම් එකක් වගේ කොටසක් තියෙනවා. මොකද්ද මේ කොටස? ඉතින් මේකෙන් කරන්නේ දැන් හිතමුකෝ දැන් අපිට හදිසියෙන් බ්‍රේක් කරගන්න ඕන වෙලාවක තව කවුරු මේ අපේ පැඩල් එක ගාවට කකුල අපිත් එක්කම බ්‍රේක් එක තද කරනවා කියලා. ඒතකොට අපිට අර මේ තනියෙන්ම බ්‍රේක් එක පාගනට වඩා තියෙන වෙහෙස මහන්සිය අඩුනේ. කියන්නේ අපි අඩු ආයාසයෙන් යොදන්න ඕන. ඒක වාසියන්න එහෙම වෙනවනම් හැබැයි එහෙමයි කියලා දැන් බ්‍රේක් පැඩල් දෙකක් දාන්න බෑනේ. කියන්නේ අපිට දැන් රියදුර වසුනේ එක පැඩල් එකක් තියෙනවා. දැන් අනිත් සීට් තුනේ දැන් සීට් 4ක වාහනයක නම් අනිත් සීට් තුනේ ඉන්න තුන් දෙනාට මේ බ්‍රේක් පැඩල් හයි කරලා තියන්න බෑනේ. ඒක ප්‍රායෝගික නෑනේ. ඉතින් ඒක නිසා මේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ තව කෙනෙක් අපි බ්‍රේක් පාගද්දී අපිට උදව් කරනවා වගේ මේ බ්‍රේක් පා ගන්න නැත්නම් බ්‍රේක් තිරින්ග යොදන්න උදව් කරනවා වගේ සිද්ධියක් තමයි මෙන්න මෙතනදී මෙන්න මේ කොටසෙන් වෙන්නේ. මොකද්ද මේකට කියන්නේ? සාමාන්‍යයෙන් අපි අර උදව් කරනවා නැත්නම් වැඩි දියුණු කරනවා. ඒ වගේ එකක් ලේසි කරනවා වගේ දේවල් වලට අපි හංගවන්නේ සාමාන්‍ය මොන වගේ නමක්ද? ඒ කියන්නේ බූස්ටර් එකක් කියලා කියන්නේ. බූස්ටර් කියන්නේ සාමාන්‍ය පොඩි මේ පොදුවේ හඳුන්වන්නේ. කියන්නේ මොකක් හරි දෙයක් ලේසි කරන්න හරි වේගවත් කරන්න හරි පහසු කරන්න හරි ඒ වගේ දේවල් වලට පොදුවේ කියන්නේ බූස්ටර් කියලා. දැන් මේක මොකක් පහසු කරන්නද? ඒ කියන්නේ බ්‍රේක් පද්ධතිය බූස්ට් ඒ කියන්නේ බ්‍රේක් පද්ධතිය හා ඒ සම්බන්ධ මේ ආයාසය සම්බන්ධ බූස්ටර් කිරීමක්නේ. එතකොට මේක බ්‍රේක් බූස්ටර් එකක්. කියන්නේ බ්‍රේක් රියදුරාට බ්‍රේක් පා ගන්න උදව් කරන කොටසක් තමයි මෙන්න මේ කොටස. ඉතින් දැන් මේකේ හරිම නම කිව්වොත් සාමාන්‍යයෙන් හොඳට මේ මෙකැනික් කෙනෙක් විදියට ඉගෙන ගද්දී නම් පාඨමාලා ඉගෙන ගත්තොත් මෙහෙම කියවි. වැකියුම් බ්‍රේක් සර්වෝ බූස්ටර් එකක්. එහෙම නැත්නම් නියුමැටික් කියද්දි මේ මෙන්න මෙහෙම වෙන්නේ. නියුමැටික් කියන්නේ මේ හයිඩ්‍රෝ නියුමැටික් ඒවත් තියෙනවා. කියන්නේ වැකියුම් සහ නියුමැටික් ඒවා තියෙනවා. කියන්නේ හයිඩ්‍රෝ නියුමැටික් කියන්නේ හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එක භාවිතයෙන් මේක ක්‍රියා කරන ඒවා තියෙනවා. ඒ වගේම වැකියුම් එකෙන් ක්‍රියා කරන ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් පරණ වාහන වල ගොඩක් ඒවා තියෙන්නේ වැකියුම් එක. පරණ වාහන කියද්දි දැන් මේ ඩීසල්
වලට වඩා වැකුම් භාවිතා වෙන්නේ පෙට්‍රල් වාහනවල. පෙට්‍රල් වාහනවල මොකද මේ වැකුම් එක හදාගන්න සාමාන්‍යයෙන් ලේසි. මොකද අපි දන්නවා මේ බ්‍රේක් පාරක් ගහන්න යනවා කියන්නේ අපි අනිවාර්යෙන් ඇස්ලේටර් පැඩල් එකේ කකුල අරගන්නවා. එතකොට ඇස්ලේටර් පැඩල් එකෙන් කකුල ගත්තා කියන්නේ මොකක්ද වෙන්නේ? ටෝටල් වෑල් එක වැහෙනවා ටක් ගාලා. කියන්නේ අවකර වෑල් එක ටක් ගාලා වැහෙනවා. බ්‍රේක් එකේ පා ගන්න හදද්දිම. එතකොට මොකක්ද වෙන්නේ? අපි මේ ටෝටල් වෑල් එක පාට වැහුවට පස්සේ අර හැබැයි සිලින්ඩර් දැන් එන්ජිමේ සිලින්ඩර් තියෙනවානේ. සිලින්ඩර් වල චූෂණ බහර ඇතිරෙනවානේ. මෝරුවට දාන පිළිවෙලට ඒ කෝඩ් එකට අනුව චූෂණ පහරත් ඒ විදිහටම ඇති වෙනවා. එතකොට මේ චූෂණ පහරෙන් කියන්නේ මොකද? චූෂණ පහර කියන්නේ පිස්ටන් එක මෙහෙම තියෙනවා නම් පිස්ටන් එක පහළට යන්නේ. එතකොට මෙන්න මේ අවකාශයේ රික්තයක් නැත්නම් වැකුම් එකක් හැදෙනවා. ඉතින් ඔන්න ඔය වැකුම් එක නිසා ඒ වැකුම් එක පුරව ගන්න අවශ්‍ය තරම් ප්‍රමාණයක වාතයක් ටෝටල් එක වැහුණාට පස්සේ මැනිෆෝල්ඩ් එකට එන්නේ නැහැ. නැත්නම් මේ සින්ඩර් තුට යන්නේ නැහැ. එතකොට මේ මැනිෆෝල්ඩ් එකට අපි මෙන්න මේ වගේ මේ කොටස නැත්නම් වැකුම් එකෙන් වැඩ කරන බ්‍රේක්සෝ යුනිට් එක ගන්නම්. ඒකේ මෙන්න මේ වගේ නලයක් තියෙනවා. ඒ නලය සම්බන්ධ කරන්නේ කෙලින්ම ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට. ඉතින් ඒ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකෙන් වැකුම් එක මේක ක්‍රියා කරන්න ඕන වැකුම් එක හදලා දෙනවා. ඒ පෙට්‍රල් ඒ වගේ. ඩීසල් ඒ වගේ සාමාන්‍යයෙන් මේ දැන් මේක සාමාන්‍ය විස්තර කරලා කියන්න ඕන දෙයක්. කමන්නේ මේ කියන වෙලාව කියන්න. සාමාන්‍ය ඩීසල් ඒ වගේ මේ ටෝටල් වෑල් එකක් නැහැ. දන්නවනේ ඒක. කියන්නේ අවකර වෑල් එකක් නැහැ ඇරෙන්න වැහින්න අර පෙට්‍රල් වල. ඒකෙදි කොහොමද කරන්නේ? ඒකෙදි ඒක නිසා මේ ඩීසල් වල එහෙම මේ වැකුම් එකක් හදන්න අවු නිසා එක්ස්හෝස්ට් එකක් කියන්නේ එක්ස්හෝස්ට්. ඒ කියන්නේ මේ වායු පිටමං කරනවා. ඒ කියන්නේ හරියට මේ පම්පයක් වගේම තමයි. ඒක මෙකැනිකල් පම්පයක්. ඉතින් ඒකෙන් කරන්නේ මොකද්ද? එකපාරට මේ එක පැත්තකින් හුලං ධාරාවක් ඇදලා අනිත් පැත්තෙන් එළියට නිකන් පිට කරන එක කරන්නේ. ඉතින් ඒ පම්ප් එකේ හුලං ධාරාව ඇතුල් කරන පැත්ත කෙලින්ම සම්බන්ධ කරන්නේ මෙන්න මේ පැත්තට. එතකොට මොකද්ද වෙන්නේ? මේකේ තියෙන වායු පීඩනය අඩු කරනවා. ඒ කියන්නේ මේක වැකුම් කරන එක තමයි කරන්නේ. මේක ඇතුළේ රික්තයක් හදනවා අර පම්ප් එකෙන්. මොකද මේක ඇතුළේ තියෙන වායු ටික ඇදලා එළියට දානවා අර එක්සෝස්ට් එකෙන්. එහෙමයි ඩීසල් සාමාන්‍යයෙන් කරන්නේ. නැත්තම් තියෙනවා මෙන්න මේ හයිඩ්‍රෝ නියුමැටික්. ඒ කියන්නේ කියන්නේ හයිඩ්‍රොලික් පීඩනය හයිඩ්‍රොලික් කොයිල් වල පීඩනය යොදාගෙන මෙන්න මේ වැකුම් නෙමේ සර්වෝ බූස්ටර් එක බ්‍රේක් සර්වෝ බූස්ටර් එක ක්‍රියා කරන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේක මේ හදිසියෙන් කිව්වෙත් මේ ලොකු වෙලාවක් අරගෙන හරනම් පැහැදිලිමක් කරන්න ඕන. ඒක අපි පස්සේ පැහැදිලි කරන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ පොඩි අදහසක් දුන්නේ සාමාන්‍යයෙන් දැන් මේ දැකලා ඇති මේක දැන් වාහනයක් ගාරාජයට අරන් ගියත් මේ කොටස දැකලා ඇති. හැබැයි කවුරුවත් දන්නේ නැහැ. ඒ වාහනේ අයිති කවුරුවත් දන්නේ නැහැ මොකද්ද මේ කොටස කියලා ඇත්තටම. හරිද? ඒක අහන්නත් බයයි වගේ ගාරාජයේ මහත්තයාගෙන් මේ මෙකැනික් මහත්තයාගෙන් මොකද්ද මේ කියලා. දැන් ඔන්න මේ පොඩි අදහසක් දුන්නේ. ඇත්තට මේ ක්‍රියා කරන විදිය නෙමෙයි කියලා දුන්නේ. පොඩි අදහසක් දුන්නේ. එතකොට දැන් දන්නවනේ මේක තියෙන්නේ බ්‍රේක් Tamanට මේ බ්‍රේක් පා ගන්න නැත්නම් රිවර්ට බ්‍රේක් පා ගන්න පහසු කරවන්න තමයි. කියන්නේ අඩු ආයාසයකින් ඒ කියන්නේ අඩු හේස මාංශයකින් වාහනයක් පදවන්න පුළුවන් මෙන්න මේ වගේ කොටසක් තියෙනවා නම්. එතකොට මේ වගේ කොටසක් සාමාන්‍ය එයා බ්‍රේක් පද්ධතිවල නැහැ. මොකද එයා බ්‍රේක් පද්ධතිය කියන්නේ ගොඩක්ම මේ බර වාහන සඳහා යොදාගන්නේ. ඉතින් එතකොට මේ දැන් එතකොට හිතෙන්න පුළුවන් මේ වගේ කොටස නැති හින්දා එයා බ්‍රේක් මේ බර වාහන වලටනේ හරිනම් මේ වගේ තියෙන්න ඕන කියලා. ඉතින් මීටත් වඩා ලේසි කරන්න පුළුවන් විදිය තමයි එයා බ්‍රේක් කියන්නේ. කියන්නේ එයා බ්‍රේක් කළා පැඩල් එකට එන ආයාසය යොදන්න ඕන ආයාසය ගොඩක්ම අඩුයි. හරිද? ඒකේ මේ පීඩන වෙනසක් මතින් වැඩ කරන්නේ. ඒක වෙනම පැත්තක්. ඒ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ මේ අදහසක් ගන්න තමයි මේ ගැන කිව්වේ. නිකමට දැනගෙන ඉන්න සාමාන්‍ය දැනුමක් විදියට. ඉතින් ඊට එහා දැනගන්නවා නම් මෙකැනික් කෙනෙක්ට වටිනවා. ඉතින් මේ ගැන ක්‍රියාකාරීත්වය පස්සේ වෙන වීඩියෝ එකකින් විස්තර කරලා දෙන්නම්. ඉතින් කියන්න ඕනේ මේක මොකක්ද කියලා විතරයි කියන්නේ. මේක මොකක්ද? මේක තියෙන්නේ මොකටද කියලා අන්නේ ප්‍රශ්න දෙකට විතරයි උත්තරේ දුන්නේ මේ වීඩියෝ එකෙන්.